කිව්වා වගේ චතුර ආර්ථික පරිහානියට පත්වෙච්ච රටක් රනිල් වික්‍රමසිංහ මහත්තයා අරගෙන සාමාන්‍ය තත්ත්වයට රට අරගෙන ආවා. නමුත් ඉහළ රටක් වෙන්න අවුරුදු තව 5ක් කරා නම් අර්ධ රටේ ජනතාව කියනවා මේ රට ආර්ථික ප්‍රශ්න නැති වෙන විදිහටම කොට දමන්න තිබුණයි කියන එක. කොහොමවත් අපි දන්නවා රටක ආර්ථික පීඩනය ඇති වෙන්නේ. ඒ රජය ගෙනියන ආර්ථික පිළිවෙත මතයි. දැන් මේ රජය ඇවිදිල්ලා කරපු ගල්ලංගුරු වංචාව දිහා බැලුවොත් රුපියල් කෝටි 850ක විතර ගල්ලංගුරු වංචාව නිසා ජනතාවට වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම මේ ගල්ලංගුරු වංචාව පියවගන්න පාර යන කියන්නේ මූ දෙපා වෙන නැව් වලින් හදිසි මිලදී ගැනීම කරලා එක නැවකට විතරක් රුපියල් කෝටි 500 ගාණක් ගෙවලා තිබ්බා. ඒ කියන්නේ ලෝකේ වැඩිම ඩීසල් මිලදී ගත රට බවට පත් වුණා. ඒ වගේම මිනිස්සුන්ට දැන් IMF එක සතුටු කරන්න IMF එක කිසිම සාකච්ඡාවක් නැතුව දිගින් දිගටම රටේ ජනතාවගේ තත්ත්වය හිතන්නේ නැතුව බදු ගහනවා. බදු ගහලා බාණ්ඩාගාරේ පිරුණයි කියලා කෑ ගහනකොට දන්නේම නැහැ හැකර් කෙනෙක් ඇදලා කියනවා. අතේ රටටත් නැහැ, ජනතාවටත් නැහැ, රජයටත් නැහැ බදු ගහපු සල්ලි. ඉතින් මේ දැන් උතර කාගෙන් යන්නේ? අනිත් පැත්තෙන් බලුවොත් එහෙම තැපැල් කන්තෝරුවට තිබිච්ච සල්ලි ටික හැකර්ලා උස්සලා කියනවා. ඉතින් මම කියන්නේ මේ හැම තැනම මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව නිසා තමයි අද මේ රටේ ජනතාවට